බලන්න මේ අහිංසක පැටව දෙන්න දිහා. අනේ හරි පව්. එයාලා බය වෙලා ඉන්නේ. ඉතින් ගෙදර අය කියන අතර සුද්ධ කරන්න මෙයාලා කොහෙටද දාන්නලු. කොහොමද ගිහින් දාන්නේ හිතන්නකෝ. මෙච්චර අහිංසක පැටව දෙන්නේ. දැන් මෙතන මේ බෙටි ඇවිල්ලා අපුඩු චූටි සත්තු අය කියලා ගෙට බඩ ගාලා තියෙනවා. ඉතින් එයාලා ඉහිඳ අස් කරන්න කියනවා. ඒ අස් කරන්න ඕනේ ඉතින්. අපි වැඩ කරන අයනේ. ඉතින් මම එයාලට තේරෙන්නේ මම මෙයාලට කිව්වා බය වෙන්න එපා පුතේ කියලා. මේක අස් කළා කොහොම ඊට බිසි කරනවා. පස්සේ මතු ගෑව හැකි. මේ ජරාව ඉතින් මේක අස් කරේ නැත්නම් පැටව මෙතන ඉන්න එකපාරක් අස් කරා. මේ ආයෙ ඇවිල්ලා දැන් මේක අසු රැස්සනේ. එයාලා දැන් බයේ ඉන්නේ. එනවා. ඔක තමයි යාර රට ජීවිතේ. කට්ටිය කියනවා රට ජීවිතේ හොඳයි. එහෙම කියන හොඳයි ඇතින්නවා. කරදරයක් නැහැ. ගෙදර කට්ටිය ඔක්කොම හොඳයි. ඒගොල්ලෝ ඉතින් එයාලට ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. මොකද්ද කියලා. ඉතින් පව් මෙයාලා දැන් බය වෙලා ඉන්නේ. බය වෙන්න එපයි කියලා. මම බුද්ධ කරගන්න යන්නේ දැන්. ඉංගල දෙන බය වෙලා ඉන්නේ. ආවනේ. දෙන්නෙක් ඉන්නවා. අම්මා තාත්තා ඉගිලලා ගියා. මා විශ්වාස කරලා වෙන්න ඇති නෙවෙයි. බය වෙලා ඉන්නේ. ගොඩක් බය වෙලා පපුව ගෑන ඇති නේද? මට මතක් වෙනවා ඉතින් ලංකාවේ වතුර එනකොට අපේ ගෙවල් ගියා. මිනිස්සු ගොඩාක් යට වුණා. පස්කඳට යට වුණා. ගොඩක් නැති වුණා. Taman හිතද නැති වුණාම කොච්චර දුකද, කොච්චර බයද, කොච්චර අසරණද කියලා. අනිත් මේ දෙන්නත් ඒ වගේ ඇති. අනේ අපේ අම්මා තාත්තා එන්නේ නැද්ද මාපිය බලන්න එක හිත ඇති නේද? බය වෙන්න එපා. කරදරයක් කරන්නේ නෑ. නෑ බය වෙන්න. ඔය දෙන්නට කරදරයක් කරන්නේ නෑ මං. තේරුණාද? දැන් එපා වීඩියෝ ගහන්න කියලා ඇත්තටම හරි දුකයි. ගෙදර එක්කෙනෙක් මේ ගෙදර පුතාට මේ දෙවෙනි පුතාට මං කිව්වා මේ දවස් ටිකක් දෙන්න සති දෙකකින් යාට තටු වී කිල්ලට පුළුවන් වෙයි. ගියාට පස්සේ මං ආයෙ මෙතන මිත්‍ර දාන්න නැති වෙන විදිහට මං බලා ගන්නම් කියලා. ආයෙ කරන හින්දා එපාලු අයින් කරන්න කොහෙට ගෙනහිලා දාන්නලු. මං කොහමද අයින් කරන්නේ අම්මා තාත්තා කොච්චර හොයද මේ දරුවටව දෙන්නම. ඉගිල්ල නිකන් එයාලා කන්න බොන්න දීලා යනවා ඉතින්. ඉගිල්ලෙන් තටුවාට පස්සේ ඉතින් එයාලාට බයක් නැහැනේ. හයි මේ ඉන්නේ යාගේ අම්මා. ඇවිල්ලා බල යනවා. කතා කරන භාෂාව තේරෙන්නේ නැති වුණාට එයාලට ඇවිල්ලා දරුවෝ දිහා බලලා යනවා ඉතින්. බය වෙන්න එපා කියන තමයි තියෙන්නේ. එක පැත්තක් මේ විදිහ සුද්ධ කරලා දැන්න පොඩ්ඩක් මෙයාලා ඉගිල්ලා යන්න දවසක් වෙනකම් මම බලා ගන්නම් කියලා කිව්වා එයාලට. මෙයා ගෙදර අයට. කිසිරස් කිව්වේ නෑ. ඉතින් හරි හොඳයි මනුස්සකම් තියනා නැත්තේ නෑ. ඉතින් අර මෙයාලා අර ඌටි සත්තුන්ටත් බයයිනේ. ඌටි මැක්කෝ වගේ જાතියක් එනවා. ඇත්තටම ඒකයි. මේ අපිට එයාලට බයින්නත් බෑ. අපි වැඩ රාජකාරී කරන්නේ. දැන් මම මේ දින්නව මෙහා අයිනට ගන්න ඕනේ. මං කොහොමද ගන්නේ මට බයයි ගිල්ලා යයිද කියලා බලමුනේ. try කරමු. පුතේ මෙහාට එන්න පුතේ. එහාට යන්න. හරි. ඔහොම ඉන්න පුතේ. බය වෙන්න එපා. නෑ. එතන නෙමෙයි මෙතන හොමින්. සුද්ධ කරලා ඉන්න මැනික. අනේ දෙන්නට තේරෙනවා. ඒගේ අම්මා තාත්තා කැරගෙන වටේ. එයාලා බලනවා හැරි. දැන් ඉන්නවා. නෑ. ඔයාලා කරදරයක් කරන්නේ නෑ. ඉතින් ඇන්ටනා වෑර ඔය තියෙනවා මෙයාලා මේ. ඒක හැල්ලෙදි නම් බය වෙන්නේ. අනේ මට හරි දුක හිතෙනවා. අත ගන්න හරි ආසයි බය වෙනවනේ තව. ඔව්වනේ. එනාට ලංකාවේ කට්ටිය ඉතින් මේ වැඩ කරද්දි කියනවා නේද?
යාළුවනේ ඔයාලා සැප ගන්නවා. ඒ කියන්නේ හැමෝම නෙමෙයි. එහෙමත් අය. ගෙවල් වල ඉන්න ගෑනුන්ට මාර සැප. මෝ සුදු වෙලා හැඩ වෙලා හොත්තට කාලා බීලා මේ මින්න කියලා කට්ටියක් ඉන්නවා නේද? ඉතින් මේව තමයි කරන්නේ ගොඩාක් අය. ගොඩක් අය පෙන්වන්න බැරි වුණාට ගොඩක් අය මේව තමයි කරන්නේ. හැබැයි දුක නෑ, ලැජ්ජ නෑ. දුක් විඳලා හම්බ කරගෙන කන්නේ කියලා කියන්නේ කියන්න දුකක් නෑ. කියන්න ලැජ්ජක් නෑ අපිනේ. ඔව් දැන් මේ විදිහට රස් කරලා දානවා මෙතන වතුර ගහලා හොදන්නකොට මං කව මට හොදන්න බෑ. මොකද සත්තු දිනට ඉන්න බෑ සීතලයි ඒ දවස්වල සීතලයි ඇත්තටම අපිටවත් ඉන්න බෑ. මං කව හොදන්න නෑ මං. මේ සුද්ධ කරලා දෙන්නයි කියලා. දස්තයක් වගේ එනවා. මට මාසෙක දාගන්න අමතක වුණා. මම නෑ ඉතින්. උඩට මට සතු දෙනගෙන මට දුකෙන් මට වෙලා ගන්න බෑ. ඒ හින්දා මේ සුද්ධ කරලා මේ ගානට දාලා දීලා යනවා. තයලා තවත් බයේ ගහනවා පව්. හදවත කොච්චර ගහන නැද්ද? මස් කරලා ඉවරෙන් ළඟයි. මං කියන්නේ අරකට තේරුණා මට ඒකයි සතුටු. ගොලි වෙලා ඉන්නවා සහෝදරයෝ දෙන්න. එයාලා ගහනවා. ඒක පිරිමේද නම් මන් දන්නේ නැහැ. ඒයි සහෝදරයෝ. අපි වගේ නේද ඉතින් මේ ජීවිත රකින්න ඉන්නේ මේ ස්වභාව ධර්මයේ තමයි. 5 minutes later. මම සුද්ධ කරා දැන්ට මේ විදිහට මෙයාලා ලොකු වෙලා ගියාට පස්සේ නැවත ඊට පස්සේ හොදලම දානවා. ඊට පස්සේ ආය කාටවත් දෙන්න දෙන්නේ නැහැ. මම දන්නා මොකද මෙයාලා කැමති නැති නිසා. එයාලා ඉතින් අර සත්තු නිසා තමයි ඇත්තටම බය නැත්තම් ගෙදර එහෙම ඉච්චර කාරුණික නැහැ. ඌසෙක් කිටිය දෙලි සතුන්ට කන්න පවා දානවා. ඉතින් මෙයාලට මෙයාගේ කාර්යදර අර චූටි ඇත්තටම මැක්ක జాතියක් ඇවිල්ලා ඉන්නවා. උන් නිකන් ලේබිලා කියන්නේ මේ පරමින්ගේ ලේබිලා වෙන්න ඇති. චූටි නිකන් කින්තුල් වගේ සතු జాතියක්. බෙහෙත් ගහන්නත් බෑ. මෙයාලා දැන් විස මට වීඩියෝ කරලා දැම්මා මෙහෙමයි සුද්ධ කරන්න කියලා. මම එකෙන් සුද්ධ කරේ. එයාට වරදක් කියන්නත් බෑ. මෙයාලා කැමති නෑ නේද? ඔයාලා දන්නවනේ මේ කට්ටිය කොහොමද කියන්නේ. ඉතින් ඒ හින්දා මෙයාලා දැන් ලොකු වෙනකම් මං කවා එයාට කිව්වා මේ හරි හොඳයි නේ මේ ගෙදර මේ දෙවෙනි පුතා ගෙදර හරිම හොඳයි හරි කරුණාවන්තයි අපිට උනත් කරුණාවන්තයි මං කවා ටිකක් සතියක් දෙකක් මාසයක් විතර දෙන්න මෙයා ලොකු වෙලා ගියාට පස්සේ මම ඔක්කොම හොදලා දෙන්න මං ආයෙ විතර පැටව දාන්න මන් නැති වෙන්න මං විතර මාස් කරලා දාලා එන්නේ නෑනේ මෙයාලා බයයිනේ කරලා දෙන්නම් කියලා දැන් හා කියලා කිව්වා බලමු ඉතින් මට බණේ දන්නෙත් නෑ දැන් දැක්කට පස්සේ මම පුළුවන් සුද්ධ කරලා දැනට මේ ග්ලාස් එකේ තියෙන බෙටි යාලගවද හොදන්නත් බෑ පිහන්න බෑ එදෙන හෙන්නට බය වෙලා ඉන්නේ කරන්න දෙයක් නෑ දැන් ඉතින් මේ දිනස් කරා පිහුවා මෙන්න බය වෙලා ගොඩක් අම්මත් ඇවිල්ලා බල යනවා එයාගේ මේ බෙටි හිටන් දාලා ආයේ බයට වෙන්න දෙයනේ ඔව් චූටි මැණි කියලා දෙන්නට ආදරෙයි කාර්යය කරේ නෑ සුද්ධ කරගන්න ගන්න පාඩුවේ හිටියා ඉතින් බය වුණත් ඉවසගෙන හිටියානේ ඔක තමයි යාළුවනේ ජීවිතේ ඇත්තටම පව්. ඔයාලට කියවලොත් මෙහෙම නැති මං හිතන්නේ. කියනයි කමෙන්ට් එකක් දායි යන්න හොඳේ. මම මේ වීඩියෝ එක ඇත්තටම මම YouTube වීඩියෝස් මම ගොඩක් හොඳට කරලා නැහැ. මේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් යාළුවනේ ඔයාලා විස්තරත් කමෙන්ට් කරලා යන්න. Thank you. මේක බලනවට ආදරේ හැමෝටම පරිස්සම් වැඩ කරන්න. කුවේට්, සෞදි, ඔමාන් ඔය හැම රටකම ඉන්න හැමෝම පරිස්සම් වැඩ කරන්න මේ දවස්වල. ඔයාලගේ හැම ප්‍රශ්න විසඳෙයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ දෙයක් කර සතුරු කරගමු අපි නේද? අනේ හරි අහිංසකයි. අනේ හරි ලස්සනයි. මේ බලන්න අහිංසක ඇස් දෙක. ඔය බලන් ඉන්නේ මොන හරි කරයිද කියලා බයට දන්නේ නැහැ. අර ගුලි ගහලා තියෙ චූටි එක්කෙනා. මේකට ලොකු එක්කෙනා. ඉන්නවා ඉතින්. දිගින් බල. මට වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මං අතර වෙන්න හැමෝටම ඉස්පිට පිස්සරණයි. අල්ලා දෙයන් පිටයි.